කරුමේ ගෙවන දවසට තේරෙයි. රවට්ටපු ලෝකේ. වග. එඳ හොරකම කියන එක පසුපස්සේ ලුහු බඳිනවා. දඬුවම. හපුතලේ කන්ද දැකලා බඩ දනවා පව් කළ ගොනෝ ඇදපන් අපු තල් යනවා පව් කළ ගොනෝ ඇදපන් අපු තල් යනවා. ඕ බර අදින හරක් වෙලා ගිරි දුර්ග අදින්න වෙනවා බෑ කියලා බෑ. හොරකම් කළාම මොකද වෙන්නේ? හොරකම් කළාම මොකද වෙන්නේ උපාසකම්ම? මොනවාද හොරකම් කරන්න පුළුවන්? ඔයාලා මොනවාද හොරකම් කරන්නේ? මෙතන හොරකමක් නොකරපු මිනිහෙක් නැති තරම් මං හිතනවා නෑ කියලා. මිනිහෙක් ගෑණියෙක් නෑ හොරකමක් නොකරපු. හේතුව ඇයි දන්නවද? හොරකම කවර කාරණාවක්ද කියලා අපි දන්නේ. ඒ නිසා ඒක හොරකමක් නෙවෙයි වගේ. නමුත් හොරකමක්. මොනවාද හොරකම් කරන්න පුළුවන්? දන් දෙන්න පුළුවන් වටිනා වස්තු සියල්ල හොරකම් කරන්නත් පුළුවන්. මොනවාද පුතේ ලෝකෙට දන් දෙන්න පුළුවන්? මොනවද දන් දෙන්න පුළුවන්? මේ ලෝකේ වස්තු තුනයි තියෙන්නේ. කාලයයි, ශ්‍රමයයි, ධනයයි. මුළු භෞතික ලෝකයේම තියෙන සියලු දේම ධනයට අයිති. ගෙවි යන කාලය, ඒ වගේම අපි මහන්සි වෙලා දෙන්න ශ්‍රමය, මේවා තුනම හොරකම් කරන්න පුළුවන් නේ. ස්වාමීන් වහන්සේ කාලය කොහොමද හොරකම් කරන්නේ? කාලය හොරකම් කරන්නේ බස්නායක මහත්තයාගේ වාත්තේ වැඩට යනවා. කවුද? නිමල්. වැඩට එන්න කියලා තියෙන්නේ 8ට. මේක යනවා 9:00ට. මහත්තයා මම වැඩට ඇවිල්ලා වැඩ කියලා මූ කියනවා. මූ 9:00ට වත්තට යනවා. ගිහලා වත්තේ වැඩ. යන්න තියෙන්නේ 5ට. මූ යනවා 4ට. පැය 2:00ක් හොරකම් කෙරුවා පුතා. කාලය පැය 2:00ක් හොරකම් කෙරුවා. ඒ පැය 2:00 ශ්‍රමයත් හොරකම් කෙරුවා. පඩිය ගෙඩිය පිටින් ගත්තා. කාලයත් හොරකම් කෙරුවා, ශ්‍රමයත් හොරකම් කෙරුවා, ධනයත් හොරකම් කෙරුවා. රාජ්‍ය සේවයේ කොච්චර ඉන්නවද මහත්තයා එහෙම? හොඳට බලන්නකෝ. රාජ්‍ය සේවෙත් එහෙමයි, පෞද්ගලික සේවයේ හිගයි. ඒකේ බෑනේ හොරට වැඩ ලේසියෙන්. ඒ වගේම තමා එදිනෙදා කම්කරු වෘත්තීන්ගේ එව්වගේ හොරකම් කරනවා. රාජ්‍ය ආයතන වල බඩු ගොඩක් ගෙවල් වල, පන්සල් වල බඩු ගෙවල් වල තියෙනවා. ආච්චිගේ සීයාගේ අම්මගේ තාත්තාගේ ඒවා එනේන එක හොරෙන් අරයි යනවා. ලොකු එක ආවිලා කොටසක් හොරකම් කරගෙන යනවා, දෙවෙනි එක ආවිලා කොටසක් හොරකම් කරගෙන යනවා, තුන්වෙනි එක කොටසක් හොරකම් කරගෙන යනවා. අරුන්දලා මැරනකොට ගෙදර බඩු නැහැ. මේ උන්ගේනේ එක. අවසානයේ ඇඟිල්ල ඔබාගෙන අස්සනත් ගහලා දේපලත් ලියාගෙන එකේ. ඒ තරම් පල් හොරු බල. ඒ තරම් පල් හොරු ඉන්නවා. දේශපාලන අධිකාරී
මහා පරිමාණයේ හොරු. චූටි හොරු නෙමෙයි. කෝටි ගණන්, බිලියන ගණන්, ට්‍රිලියන ගණන් එහෙම හොරකම් කරලා තියෙනවා. ඉඩම් කඩම් අපේ අය මා කඳුරේ අය ඉඩමක් හොරකම් කරනවා කියලා කියන්නේ වැට අඟල් 5ක් විතර පන්නලා ගහන එකනේ. නේද? අල්ලපු මිනිහාගේ වත්තෙන් අඟල් 5ක් විතර ඇල්ලුවා, ගිනි සීරියා හිටෙව්වා. චූටි කෑලි හිටවන්නේ ටිකක් දවස් යනකොට මාන ගොල්ලෙන් ලොකු වෙලා උඩට එනවා. එතකොට මාන කෑල්ල සුද්ධ කරලා දාපුවාම වැට වෙනම තියෙනවා. අඟල් 5 ඇවිල්ලා. එහෙමනේ හොරකම් කරන්නේ. මෙහෙ දේශපාලඥයෝ මන් දන්න අය ඉන්න අක්කර 7-800 එකට. අක්කර 7-800ට ඔප්පු තියෙන්නේ මොකටද මහත්තයා? ඔව්. හීන් එකහක ඉඳලා මහ එකාට යනකම් එහෙම කරලා. රටේ. හරි කැත නීච જાතිය. හොරකමේ බර, හොරකමේ විපාක දැකලා නැහැ. ඔයාලා අහලා තියෙනව නේද? වෙල්යායක ගොම්බානක් කකාවුනින් එක ගොනෙක් වල්ගය නැතුව වැනි වැනි වල්ගය ඇති ගොනා මැස්සන්ට බැටදුනි දුප්පත් කමත් වල්ගය නැති ගොනා වැනි. සුබමානෝකයා බුදුහාඳුරන්ගෙන් අහනවානේ භාග්‍යවතුන් වහන්සේ කොටසක් පෝසත් වෙලා සුකෝපභෝගී වෙද්දී පිරිසක් දුප්පත් ඇයි? හොරකම් කළාම ණයට අරන් නොගෙවා හිටපුවාම හොරට කිරලා මැනලා විකුණපුවාම මෙතන ව්‍යාපාරිකයෝ ඉන්නවද? ඔබ බලන්නකෝ ඔබ දිහා හොරට කිරුවද මැන්නද වික්කද? නැට්ට නැති හරක් වෙලා උපදින්න. කර්ම විපාකේ. නැට්ට නැති හරකෙක් වුණාම මොකද්ද තියෙන කර්මේ? හරකා තිරිසන් අපායේ. වලිගේ තියෙන උන් වලිගේ වනලා එලෝ ගන්නවා. මැස්සෝ, මදුරුවෝ, කෝඳුරුවෝ, කුමිසත්තු. ඒ එලෝනේ උන් ඔක්කොම ඇවිල්ලා වලිගේ නැති එකාගේ වහනවා. මූට වනන්න එකක් නැහැ. කර්මයේ විසින් කපලා තියෙන්නේ. උට නැට්ට නැහැ. දැන් මූට තනකොළ කන්න දෙන්නෙත් නැහැ, වතුර බොන්න දෙන්නෙත් නැහැ, බුදියන්න දෙන්නෙත් නැහැ. අමුවේ මේකගේ සීරි මාංශ උරා බොනවා. කවුද? අර සංසාර ගමනේ මේකා හොරා කාලා රවට්ටාපු අසාධාරණ කරපු උන් ඇවිල්ලා මේල්ලිලා ඉන්නේ. ඔව්. ඒ කර්මයේ විපාක දෙනවා. සංසාර ගමනේ පසුපස්සේ ඇවිල්ලා අරුන්ට එන්න බැරි වුණොත් එවුන්ගේ පුණ්‍ය බල මහිමයට එවුන් සසර දිනුවොත් පාපතර අකුසලයන්ගේ බලයෙන් නිරයට වැටිච්චි මැස්සෝ, මදුරුවෝ, කෝඳුරුවෝ මේකව වහ එලාගෙන කනවා. ඒ වෙලාවට අනේ අපේ කියලා අපි කිව්වට පෙර සංසාර ගමනේ අල්ලස් අරගෙන වංචා කරලා හොරකම් කරලා මිනිස්සුන්ට ගිනි ගෙඩි දීපු වාගේ කරුමේ ගෙවන විදිය ඒක අපිට කිව්වට බෑ. ඒකනේ සිල් ගන්න කිව්වේ. පන්සිල් රකින්න කිව්වේ ඒකට. නිකන් නෙමෙයි. මේ කර්ම විපාක එන නිසා, නිරයට වැටෙන නිසා, සසර ගමන දුර වෙන නිසා, අනන්ත දුක් විඳලා මේ සංසාර ගමනේ निराගත වෙන නිසා මේක මොකවත් නැහැ. හයිය තියෙන කාලේ දුවලා කරන්න තියෙන පව් ඔක්කොම ටික කරලා නාකි වෙලා රැලි වැටිච්චට පස්සේ මේන් එනවා පන්සල්.
පන්සිල්, අටසිල්, දසසිල්. ඒ වෙලාවට බොලම් පැන්ෂන්නේ. මොකවත් බෑනේ. වඳින්න බෑ පොල්ල වාගේ. නමන්න බෑ හඳුන්නේ. නමන්න බැරි වෙනකොට තමයි එන්නේ. නමන්න පුළුවන් කාලේ නැමුවා. ඔව් නමන්න පුළුවන් කාලේ නැමුවා ගිහින්. බැරි වෙනකොට එනවා මේ. කරුමේ ගෙවන දවසට තේරෙයි. රවට්ටපු ලෝකේ. වග. එඳ හොරකම කියන එක පසුපස්සේ ලුහු බඳිනවා. දඬුවම. තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා කටු කැලේ ගාලේ නොලියා වද දෙනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා පව් කළ ගොනෝ ඇදපන් අපු තල් යනවා පව් කළ ගොනෝ ඇදපන් අපු තල් යනවා. ඕ බර අදින හරක් වෙලා ගිරි දුර්ග අදින්න වෙනවා බෑ කියලා බෑ. කකුල් වලට ලාඩම් ගහලා ටොංගානක් බරපටෝලා මහා ගිරි දුර්ග කිලෝමීටර ගණන් අදින්න ඕනේ කර බැඳගෙන. කර ගිනිහම් වෙනකන් කිරියට මැදෙනවා බරපටවාපු කරත්තේ. යන්න බෑ කියලා පිටිපස්ස බැලුවොත් කෙවිටි පාර වදිනවා. බෑ කියලා බෑ. යම. පෙර සංසාරේ කාපුවා ගෙවාපියේ. මිනිස්සුන්ට වද වේදනා දීලා හූරාගෙන කාපුවා, හොරා කාපුවා, රවටාගෙන කාපුවා ගෙවාපියේ. තලනවා කෙවිතෙන්. ගෙවන්න වෙනවා. ඒක තමයි නිරය. ඒක තමයි අපාය. බොරු සිල් ඕනේ නැහැ. සැබවින් සිල් රකින්න එක පදයක්වත් කමක් නැහැ.